මං හදනවාද garlic bread with roasted potatoes and fried beans. හැබැයි තනියම නෙමෙයි. මෙයත් එක්ක. මාත් එක්ක. ඔයා කොහෙන්ද ආවේ? මීගමෙන්ද? මීගොමේ කෙල්ලෙක් නෙමෙයි. ඔයත් මීගමෙන්ද? නෑ මම මීගොමේ නේ මං නිකන් කිව්වා මීගොමේ කියලා. කැමති කියලා කමෙන්ට් කරලා හදන්න තමයි තියෙන්නේ තනියම. හදමු. මං ගත්ත මේ වගේ දිග පාන් ගෙඩියක්. ඔයාලා කැමති පාන් ගෙඩියක් ඔයාලා ගන්න. මේ ටික අපිට ඉංග්‍රීසියෙන් කියන්න ඕනද නැත්නම් සිංහලෙන් කොට කමක් නැද්ද? මම දන්නේ බෝන්ජි වල මොන ඉංග්‍රීසියෙන් දන්නවද නෑනේ. අපිට ඕන වෙනවා බෝන්චි. අල තක්කලි මොකටද ගෙනාවේ? නෑ තක්කලි මෙච්චර තියන්න ඕනේ නෑ මම මේ ලස්සනට තිබ්බේ. ඊට පස්සේ ඕන වෙනවා මොසරෙල්ලා චීස්, ලුණු චුට්ටක් දාගන්න. කරපිංච ඕන වෙනවා. සුදු ලුණු ඕන වෙනවා. එතකොට මේකට විශේෂයෙන්ම ඕන වෙන දේ තමයි ඇස්ට්‍රා. මොනා කරන්නත් කලින් අපිට ඕනේ garlic paste එක හදාගන්න. ඉස්සෙල්ලාම අපි දාගන්නවා කරපිංච, ඊට පස්සේ දාගන්නවා සුදු ලුණු. ඊට පස්සේ අපි දාගන්නවා ඇස්ට්‍රා. හරි අපි දැන් මේක කලවම් කරනවා. හොඳට. දැන් ඔයාලට කලවම් කරන්න ඕනේ මේක ඕනේ නැහැ පොඩ හැට යනවා. මොනවද කරනවද මන් දන්නේ නැහැ මට එන්න කියලා. කැපෙනවා. දැන් අපි මේක ගා ගන්න ඕනේ. මොකද්ද ගන්නෙ? ඇස්ට්‍රා garlic paste එක. දැන් හොඳට ගා ගන්න මොකද? මට කියන්නේ ඔත් ගන්න. 18 වෙනු. අර මෙහෙට. නැත්නම් පේන්නේ නැහැ කැමරාව. මේ ඒක නෙමෙයි. කමෙන්ට් කරද්දි හිතුවද ඔයාව සිලෙක්ට් වෙයි කියලා? මම හිතුවේ නෑ. මීට කලින් garlic bread හදලා තියෙනවද? නෑ. ඒතර ගෙදර කවුද හදන්නේ කෑම? හරිම සපෝටිව් හස්බන්ඩ් කෙනෙක්. ඉතුරු වෙච්ච ඇස්ට්‍රා paste එක අපි පොඩ්ඩක් මයික්‍රෝවේව් කරන් යනවා. මේ හිටියා මේ නෑ. මේක තක්කල් ගෙඩියක් අරගෙන එක දෙකට මැදින් පලා ගමු. මේ තක්කල් ගෙඩි දෙක මොකට ගෙනාවත් දන්නේ. කොටට කපාගත්ත අල අපි දාගන්නවා. බෝන්චි ටිකත් මේ විදිහට මේ බෝල් එකට දානවා. ඊට වැඩිය ලොකු භාජනයක් ගත්තට කමක් නෑ. ඔය කරගෙන යන වැඩේ නේ. කරගෙන ගියා. හරි. මේ විදිහට අපි ඇස්ට්‍රා garlic paste එක මෙල්ට් කරගත්තා. දැන් අපි මේ paste එක අල බෝන්චි එකට දාගන්නවා. මේ ලෙවල් ටික බේක් කරගන්නවා. garlic bread එකත් බේක් වෙන්න දානවා. තක්කලි දෙකත් මේ විදිහට තියාගන්නවා. ඊට පස්සේ ගන්නවා පාන් පෙති දෙක. මෙහෙම තියාගන්නවා. දැන් අපි මේක බේක් කරනවා. A few moments later. විනාඩි 10ක් 15ක් විතර බේක් වුණාට පස්සේ අපි මේක අරගෙන එනවා. garlic bread එකට උඩින් mozzarella cheese දාලා ආය දානවා බේක් වෙන්න. A few minutes later. හරි බේක් කරලා ආවා. සුවඳ රස පාටයි. හැබැයි මේක තව රස වෙන්න අපි මේක garnish කරගන්න ඕනේ. wow ඇස්ට්‍රා කිචන් එකට ඇවිල්ලා ෆන්ද කොහොමද වගේ මේ එක්ස්පීරියන්ස් එක ගැන කියන්න වලට අපි මොකක්ද දෙන්නේ? මාර හැපි ෆුල් ෆන්. පුචු කවල් නෙවෙයි නේද? මමනේ හැදුවේ මේක දැන්. බලලා කියන්නකො රහයිද කියලා. අපි ආතින් තමයි ගන්න. ඒක රහ බලනකම් මං ඊටු එක කපලා දෙන්නම් කියලා. මාර රහයි. ඇත්තටම රහයි. හයි. මොකද? ඇත්තටම